හෙලෝ ගයිස් ඉතින් ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා තවත් මගේ වීඩියෝ එකකට. ඉතින් අදත් ඉන්නේ සර්වර් එකක. හැබැයි සර්වර් එක කිව්වට ඉතින් මම විතරයි ඉන්නේ සර්වර් එකේ. ඒකට හේතුව මේක තමයි අර මම ඔයාලට පෝස්ට් එකක් දාලා පෝල් එහෙම දැම්මා. ඔයාලා දකින්න ඇති. ඒ අහලා සර්වර් එකක් අහන්න දීලා ඉතින් කට්ටිය කැමති වෙලා තිබ්බා. ඉතින් සර්වර් එකක් හැදුවා. ඉතින් යහළුවනේ ඇනිමේෂන් නම් බෑ. ඔයාලට පුළුවන් ඔයාලට මෙන්න මෙතන පේනවා වගේ 1.20.1 විතරයි යන්න සර්වර් එකට එන්න නම් පුළුවන්. ඉස්සරහට ඒක හදන්න බලන්නම් ඇනිමේෂන් දාලා. දැන් ඉතින් මම ලොකු වර්ෂන් වලට ගියෙත් නෑ. ඒ කියන්නේ 1.20 ලේටස්ට් එකට එහෙම නැත්තම් 21 වලට ගියේ නැත්තේත් ඒ වර්ෂන් වල නැත්තම් ඔයාලට වෙනම මාතල්ලයක් ගන්න තිබ්බා මේ මේස් එක අරන්. ඒ වුණාට කට්ටිය ලැග් වෙයි කියලා හිතලා තමා මම එච්චරම ගියේ නැත්තේ. යාළුවනේ දැනට තාම මේක හදනවා. ඔයාලා මේකටත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේකට දුන්නාම ප්ලේ කරන්න ඉන්න ආස ඇත්තන කවුද? ඉතින් මෙතනින් ගියාම ඔයාලට යාළුවනේ දැන්ට නම් සර්වර් එකට කිසිම කෙනෙක් ජොයින්ට් වෙලා නැහැ. හදන්න හෙල්ප් කරන්නවත් තනියම තමයි මේ ටික නම් හැදුවේ. මම මෙතන හිතන් ඉන්නවා සර්වර් එකේ නම ගහන්නයි. මෙන්න මෙතනට ඔයාලා පයින්. ඒ වගේම යාළුවනේ නෝනේ මේක එද්දිම රිසෝස් පැක් එකක් එනවා. ඔයාලා ඒක මේ ඩවුන්ලෝඩ් කරගන්න. එතන කියන්නේ ඕකේ කියලා දකොයි දෙනවා. මට මතක විදියට ඕකේ එතන ඕකේ දෙන්න ඕනේ. ඔයාලට මේකේ සම්පූර්ණයෙන්ම බෙටර් එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි මම මේක හදලා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒ ඇයි කියලා එහෙම කිව්වේ බෙටර් මයින්ක්‍රාෆ්ට්. ඒ කියන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකෙන් තියෙන රෙසිපි යනම් මම නන්නේ ඒව දාන්න නමුත් තියෙන්නේ බෑ. මම යාළුවනේ මේ පොඩ්ඩක් ක්‍රියේටිව් වෙනවා. සර්වර් එක දුන්නාට පස්සේ නම් ජීවිතේ ක්‍රියේටිව් යන්නේ නැහැ. මම දැනට ක්‍රියේටිව් ගිහින් ඉතින් පෙන්නනවා මොකද්ද මේ බෙටර් මයින්ක්‍රාෆ්ට් කතාව කියලා. ඉතින් යාළුවනේ ඔයාලා ආවට පස්සේ ඉතින් මේක ලොබිය මේ තව පොඩි ප්ලගින් ටිකක් හරියට දාගන්න බැරුණා. මේ ක්ලේම් එක එහෙමයි. ක්ලේම් එකයි ලොගින් සිස්ටම් දාන්න ඕනේ මේ ඔයාලගේ account වලට ආරක්ෂාවට. ක්ලේම් එක හරියට තාම හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලා දාගන්න ඕනේ. සෝරි ඒක මන් දාන්නම් චෙක් කරලා. ඉතින් යාළුවනේ මෙන්න අපි ටයිම් එක දැනට හදමු. මේව ඉස්සරහට හදන්නේ නැහැ. ටයිම් සෙට් ඩේ කරමු. අපි පොඩ්ඩක් නයිට් කරමු. සෙට් ඕකේ ගයිස් අපි පොඩ්ඩක් මිඩ්නයිට් දාලා බලමු අපේ ලොබිය මොන වගේද කියලා. මෙන්න මේ වගේ තමයි ඔයාලට ලොබිය පෙන්නේ යාළුවනේ. මේ වගේ ඔයාලට ලොබිය පේනවා. ඔයාලට පේනවා ඇති අර ටෙක්ස්ට් එකකින් මේ වෙනස් වෙලා තියෙන දේවල් දැන්ටමත් මෙහෙදිත් මෙන්න මෙතන එහෙම මේ පේනවද මෙන්න මෙතන ටෙක්ස්චර්ස් මෙන්න මෙතන පොඩ්ඩක් වෙනස් වෙලා පේනවද මෙන්න මේක. ඒ පොඩ්ඩක් ඒ වලත් පේනවා මේ පොඩි වෙනසක් තියෙයි. අපිට ආයෙ ටයිම් සෙට් කරමු. සෙට් ඩේ. ඉතින් යාළුවනේ මෙතන තියෙන ලොකු මුදා ඕකේ යාළුවනේ ඊට පස්සේ මගේ හංගත් අපි ඒකට ඉන්නේ ආර්වින්. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා ස්පෝන් වෙනවා. මම ගේම් මෝඩ්ස් ක්‍රියේටිව් යන්නම්. ගේම් GA හරි මම ගේම් මෝඩ් ක්‍රියේටිව් දාගත්තා. යාළුවනේ ඔයාලට ආපු ගමන්ම මයිනින් වලට නා සුපිරියටම තියෙනවා. සුපිරිම තැනක් තමයි තියෙන්නේ. පේනවනේ ඩස්කේ එක උත් තියෙනවා මෙතන. හරි ෂොප් මොකුත්ම නැහැ. ඒ නිසා යාළුවන්ගේ කෝල් අපි මේක ආන්සර් කරමුද?
චේන් ඔයාලා දන්නවනේ එයාලගෙන් කෝල් හරි එයාම කට් කරගෙන ඉන්න ඒක අන්ත කරන්න ඕනේ නෑ එක්ක පස්සේ අන්ත කරමු ඔව් මේක ලෂ් කෙව්වේ අපි පොඩ්ඩක් ගිහින් බලමු ඔව් මේක ඩීප්ලේට් මේ යනවා ඉතින් ඕකේ ඉතින් ඔයාලට ඔන්න ලෂ් කෙව්වුත් තියෙනවා ආපු ගමන්ම ඉතින් ඔයාලට තවත් අර ටෙක්ස්ට් පැක් එකේ එකක් බලා ගන්න පුළුවන් මෙතන පේනවා ඉතින් මේ වල ටෙක්ස්ට්ස් වෙනලා තියෙනවා මේ හැම එකේම ටෙක්ස්ට්ස් වෙනලා තියෙනවා මේක දාලා තියෙන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ ටෙක්ස්ට් පැක් එක මේ හරිද මම ඕන්න තව ටෙක්ස්ට් පැක් ටිකක් එහෙම දාන්නම් මෙන්න මේක එහෙම දැම්මම නම් ලස්සන ඔන්න බලන්න සම්පූර්ණයෙන්ම මෙතන පාවා වෙනස් වෙනවා ඒ ටෙක්ස්ට් පැක් එකේ දැන් මේ ඇනිමේෂන් එකක් මේක සර්වර් එකට එද්දිම සර්වර් එකකින් මම ඇඩ් කරලා තියෙන්නේ එතකොට ඔයාලට මේව පිටින් කොහෙවත් දාන්න ඕනේ නැහැ යාළුවනේ හරි කොහො දැන් මෙතන උහිදී ඌරා පේනවා ඉතින් මේ ඌරාට එවිල්ලා තියෙන ටෙක්ස්ට් මං හිතුනොත් මේකත් දාන්නම් ඔයාලට මේ පේනවා ඉතින් මේ ඕස් වල එහෙම වෙනස ඉතින් යාළුවනේ මේ ඔයාලට අතනින් හොඳට මයින් කරලා ඊට පස්සේ මෙහෙන් ගස් කපාගෙන මේ පේනවා ඉතින් මෙහෙම නෝමල් එකේ නෑනේ මෙහෙම ගස් මල් ගස් මේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා හරිද ඊට පස්සේ මෙහෙ තියෙනවා ලොකු ස්පෘස් කැලයක් ඉතින් ස්පෘස් ආසායට එහෙමත් තියෙනවා ඊට පස්සේ යන්නේ ඔයාලට මේවා ඉතින් කාපනවා නම් එහෙම ඊට පස්සේ දැන් තියෙන කමාන්ඩ් ටික පෙන්නන්න වර්ල්ඩ් එක තියෙනවා ලොකු මේ ස්පෝන් එක හරිනවා නම් ඒත් එහෙමයි ඕනේ තැනක හැදුවා මම ක්ලේම් එක අනිවාර්යෙන් දානවා හරිද ඉතින් ඔයාලට ස්පෝන් එකට ටෙලිපෝට් වෙනවා ස්පෝන් දැන්ට නම් ස්පෝන් එකේ කිසි ඇති දෙයක් නැහැ ඉතින් ඔයාලට ආසාවයකට ආවට පස්සේ ආයි ජීවිතේට යන්න ඕනේ නැහැ වගේ තමයි දැනට නම් ඉස්සරහට බලමු මේ ෂොප් ටිකක් එහෙම දාන්න ඕන් ටෙලිපෝට් ටු ස්පෝන් කියලා chat එකෙත් වෙලා මැදිනුත් වෙලා ස්පෝන් එකට ටෙලිපෝට් වෙනවා ඒ වගේ යාළුවනේ RTTP එනවා ටිකක් වෙලා යනවා ලෝඩ් වෙන්න අපි ආයෙ පාරක් RTP හරි RTP එක තියෙනවා තව ඔයාලට දැම්ම හැකි තියෙනවා තව ප්ලගින් එකක් යාළුවනේ ඒක තමයි TPA plugin teleport දැන් නම් PC play එකේ නැති හින්දා එහෙම පෙන්නනවා ඉතින් TPA play එකේ නම දැම්මහම TP වුණා. ඒ කියන්නේ යාට refresh එකක් යනවා. එයා ඒක accept කරාම එයා ගාවට ඔයාලට ගිය හැකි. ඊට පස්සේ ඔයාලට පෞද්ගලිකව message දාන්න ඕන නම් එහෙමත් පුළුවන්. message දැන් මගේ නම විතරයි තියෙන්නේ. එහෙම කරා හැකි. ඊට පස්සේ තව මන් දාන්න හිතන් ඉන්නවා යාළුවනේ මේකට kill වුණාම slash back තාම නැහැනේ. නෑ තියෙනවනේ. පොඩ්ඩක් බලන්න. ඉන්න පොඩ්ඩක් ඉන්න slash back තියෙනවනේ. slash k i l kill වෙලා slash back වුණා. teleport to last location. අනේ ඒක හරියටම වැඩ කරන්නේ නැහැ යාළුවනේ. ඒ නිසා මං ස්ලෑෂ් බැක් එක තියෙනවා. ඒ වුණාට අවශ්‍ය විදිහට වෙන්නේ මේ කිල් වෙච්ච තැනට වෙන එක හිතුනොත් දාන්න කොහොම හරි මං අනිවාර්යෙන්ම දානවා මේ අර ඔයාලගේ පාස්වර්ඩ් එකයි අනිත් එක මොකද්ද? පාස්වර්ඩ් එකයි මේ ක්ලේම් එකයි නැත්නම් ඔයාලගේ බේස් කන් නිදා අරකනම් අනේ මන්දා ඒකත් හිතුනොත් දාන්නම් තව ඔයාලට පුළුවන් සෙට් හෝම්
ස්ලෑෂ් හරි මම සෙට් හෝම් දෙකක් දාන් හිටියේ HOME නෝ ඇවිල්ලා මම හෝම්ස් දැම්මනේ පොඩකින් ස්ලෑෂ් පොඩකින් අපි සෙට් හෝම් එකක් දාන්න මුලින්ම තැනකට යන්කෝ මේ යාළුවනේ අන්න අතන වැලි ගොඩේ උඩ මගේ බේස් එක හදන්න හිතෙනවා කියමුකෝ හරි දැන් මෙතන සෙට් හෝම් එක කරමු සෙට් හෝම් එක කියලා දාමු ස්ලෑෂ් ඊට පස්සේ spawn ස්පෝන් එකට ගිහිල්ලා ස්ලෑෂ් හෝම් ඇයි ඒ හෝම්ස් එන්නේ නැද්ද ඒකේ මොකක් හරි අවුලක්ද ඒ කියන්නේ මෙතන බීගන් එක පොඩ්ඩක් ඒක වැරද්දලා ස්ලෑෂ් set home plugin එක අවුල් ගිහින්ද 1 2 3 enter පොඩ්ඩකින් set home plugin එක බග් වෙලා වගේ ඔව් ඒ ඩිස්කනෙක්ට් වෙද්දි වෙන්නේ යාළුවනේ මෙහෙම ලෝඩ් වෙන්න හේතුව අර ටෙක්ස්චර් පැක් එකක් තියෙන එක දැන් ඔයාලට බලාගත්තා කියලානේ අරකට මම චෙක් කරලා බලන්න ඕනේ ඒක තමයි දැන් වැඩ කරපු ඒවනේ වැඩ නොකරේ සර්වර් එකට එද්දි කොහොමද පෙන්වන්නේ කියලා අන්න අරක මුලින්ම ලෝඩ් වෙනවා ඕන ඕක තමයි මම කිව්වේ ඔන්න ඔතනදී පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් සර්වර් එකට ආපු ගමන් මේක ලෝඩ් වෙද්දි කවුරු හරි ගැහුවොත් තමයි ඔයාලා ඒ නිසා නයිට් ටයිම් එහෙම තිබ්බොත් නිසා මේකට අර one play sleep දාලත් නෑ තව මම දැම්ම මේ පොඩ්ඩක් ඉන්න අරක මුලින්ම චෙක් කරමුකෝ set home 1 2 3 ආන් හරි ගියා හරි හරිද දැන් මං අතන ඉඳලා කලින් බග් වෙලා තිබ්බේ HOME හරි යන්නේ ඒකත් වැඩ තව මම දැම්ම මංවත් චෙක් කරේ නෑ ට්‍රී කැපිටේද ඒ කියන්නේ අර ගහ එකපාර කපන එක අපි ඒක චෙක් කරමු ඕකේ x එකක් ගමු යාළුවනේ මේ TNT එකක් ඒක පේන්නේ බලමු මේ ගහ ස්ලෑෂ් ඕකේ යාළුවනේ සර්වයිවල් දාලා ගහ කැපුවොත් හරි ඒක වැඩ හොඳට ඊට පස්සේ මම වෙන් මයින් ඉන්නුත් දැම්මා මෝඩ් ක්‍රියේටිව් ගිහින් පික්ඇක්ස් එකක් ගන්න වෙනවා අපි මෙතන මේ ටික මයින් වෙනවද /cm mod survival ඒක වැඩ නෑ යාළුවනේ ඔයාලට එකක් ගානේ තමයි මේව මයින් කරන්න වෙන්නේ /cm mod ඕකේ යාළුවනේ ඔයාලට වෙන් මයින්න දැම්ම ඒක වැඩ කරලා නැහැ ඒ කියන්නේ වේන් එකක් එකපාර මයින් වෙන්නේ නැහැ එතකොට ඔයාලට මේ ගහක් එකපාර කැපුව හැකි ඔන්න ওই ටික ප්ලගින් ටික තමයි එතකොට දාලා තියෙන්නේ එතකොට ඔයාලට ආවහම ඔයාලා මේක ගැන මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මොකක් හරි මේ විශේෂ කරන්න ඕන දේවල් තියෙනවනම්
ඉතින් හදිස්සිය කරපු වීඩියෝ එකක් පිළිවෙලකුත් නැතුව ඇති. ඉතින් සෝරි වෙන්න ඕනේ. මේක ඔයාලා ලයිව් ටීල් වගේත් හිතේ. මොකද ලයිව් ටීල් එක මේ වගේනේ පයින්නවනේ. හරි guys ඉතින් වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.